ඉතින් යාළුවනේ මුලින්ම ගෙනලා තියෙන්නේ P90. ඉතින් ඔයගොල්ලෝ ඉතින් කොහොමද දන්නවා ගොඩක් කට්ටිය P90 ගහනවා. ඉතින් CS ගහද්දි ඉතින් P90 ඉතින් ගන්න එක හොඳයි සාමාන්‍ය MP40 MP ගන්නවට වැඩිය. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් ඩැමේජ් එකත් වැඩි, හිට් ගහන්නත් ලේසි අනිත් ගන් වලට සාපේක්ෂව. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට හොඳ ස්කින් තියෙන ස්කින් එකක් දාගෙන ගහන්න. ඉතින් ස්කින් එක නැති වුණත් හොඳට වදිනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේකේ ගොඩක් වෙලාට ගහන්න. ඉතින් මේ හොඳට මේ මැච් එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඊළඟට ගෙනලා තියෙන ඉතින් ග්ලෝස් ගන්න එක. ඉතින් ලොංග් රේන්ජ් ගහනවා නම් මේ ගන්න එක තමයි හොඳම. XM8 ස්කා ගහනවට වැඩිය මේ ගන්න එක ගහන එක හොඳයි. ඩැමේජ් හොඳ ගානක් ඩැමේජ් යනවා. ඉතින් ඔයගොල්ලෝට පුළුවන් හොඳ ස්කින් එක තියෙන එකක් දාගෙන අනිවාර්යයෙන් මේකෙන් ප්ලේ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් ඈත ඉඳන් ගන්නට ඔයගොල්ලෝ කොහේ හරි සාමාන්‍යයෙන් තැනක ඉඳන් හැංගිලා තමයි ගේකින් ගහන්න ඕනේ. අනිවාර්යෙන් හොඳ ඩැමේජ් එකක් දාගන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම ඉතින් රෂ් කරන යාළුවන්ට දුර ඉඳන් හොඳ බැකින් එකක් දෙන්න පුළුවන් ගන්න එකක් තමයි මේ ග්ලෝස් කියන්නේ. අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ මේ ගන්න එක try කරන්න. මම දන්නවා ඉතින් ගොඩක් කඩේ try කරනවත් එක්ක මේ කියන්නේ මේ ගන්න එක පාවිච්චි කරනවත් එක්ක. ඉතින් අපි යමු ඊළඟ වීඩියෝ එකට. ඉතින් මේ ගෙනලා තියෙන්නේ දැන් SVD ගන්න එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා SVD ගන්න එක තමයි සාමාන්‍යයෙන් AWM එකෙන් පස්සේ තියෙන වැඩියම කියන්නේ ඩැමේජ් වෙන ගන්න එක. ඉතින් ඔයගොල්ලෝත් මේක අනිවාර්යෙන් මේ ගන්න. ඒ කියන්නේ මැච් එකක් ගහද්දි ගන්න. ඒකට සාමාන්‍ය අන්තිම මේ මැච් එක වගේ සෙට් වුණොත් අනිවාර්යෙන් මේ ගන්න එක ගන්න ලග් ගහන ගන්න එකයි මේ ගන්න එකයි. අනිවාර්යෙන් අපිට මේ ඇති ඉඳන් සුපිරි බැගින් එකක් දෙන්න පුළුවන් රෂ් කරන යාළුවන්ට මේ ගන්න එක වෙනොත්. ඉතින් ඔයගොල්ලෝ මතකද මේ ගන්න එක ගහද්දි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දුර හැංගිලා ඉඳන් තමයි ගහන්න ඕනේ. ඉතින් මම නම් මේ ගන්න එක ගොඩක් අරන් ඉතින් අපි එච්චර ලොකු ප්‍රෝලා නෙවෙයි. ඒ නිසා ඉතින් දුර ඉඳන් තමයි මම සාමාන්‍යයෙන් හැංගිලා ගහන්නේ. ඉතින් මට හොඳට කීල් දාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගන්න එක යූස් කරන්න. මම දන්නවා ගොඩක් කට්ටිය මේ ගන්න එකත් යූස් කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකට යමු. ඊළඟට ඉතින් මම යන්න හදන්නේ ෂොට් ගන් පැත්තට. ඉතින් ෂොට් ගන් පැත්තට යද්දි ඉතින් අපිට තියෙන ඉතින් එක ෂොට් ගන් ඉතින් දෙකේ ෂොටිය තියෙනවා, හයේ ෂොටිය තියෙනවා. ඉතින් තව ෂෝගන් එක තියෙනවා. ඉතින් මේ ගන් වලින් හොඳම මට මගේ අත්දැකීම අනුව නම් මැක්ස් 7 එක. ඉතින් ඔයගොල්ලන්ට පේන එකවර මේ වගේ උණ්ඩ ටික යනවා. ඉතින් අනික ඇඟටමයි ෆයර් වෙන්නේ. ඉතින් උණ්ඩ එකක්වත් අපිට යන්නේ. ඉතින් ගන් එක කියන්නේ ෆයර් කරන්නත් අපිට කන්ට්‍රෝල් ලේසි. ඉතින් අනිවාර්යෙන් මේ ගන් එක නම් ඔයගොල්ලෝ try කරනවත් ඇති. අනිවාර්යෙන් ඉතින් අලුතෙන් එන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගන් එක තමයි CS වල පාවිච්චි කරන්න ඕන ගන් එක. ලග ගහනවා නම් සබේ දෙකේ ෂොටි වලට වැඩිය අනිවාර්යෙන් මේක හොඳයි ගන් එක. අනිවාර්යෙන් අලුතින් දාගත්ත යාළුවෙක් නම් අනිවාර්යෙන් මේකෙන් try කරලා බලන්න. ඔයගොල්ලන්ට කීල් දාගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකටත් යමු. ඉතින් මේ ගන්න එක ගැන නම් ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ ස්නයිපින් ගහනවා නැති හොඳම ගන්න එක තමයි AWM. ඉතින් ඔයගොල්ලෝ මතක ඇතුව මේ සාමාන්‍ය මේ රයිෆල් ඒ කියන්නේ මේ ස්නයිපින් දාගත් මේ කියන්නේ ස්නයිපින් ගහද්දී අනිවාර්යෙන් අර තට්ටයාගේ කැරක්ටර් එක දාගන්න. ඉතින් තට්ටයා කැරක්ටර් එක දාගත්තාට පස්සේ පුළුවන් ඉතින් අපිට සාමාන්‍යයෙන් සද්දයක් නැතුව වැඩේ දෙන්න. ඉතින් ඔයගොල්ලෝ කොහොමද දන්නව ඉතින් තට්ටියෝ කියන්නේ ඉතින් මීට සද්ද නැතුව වැඩේ දෙන්න ඩයල් තමයි. ඉතින් අනිවාර්යෙන් මේ කැරක්ටර් එක දාගන්න. එතකොට එනිමේට ඉතින් හොයාගන්න බෑ අපි කොහෙන්ද ගහන්නේ කියලා. ඉතින් ස්නයිපින් ගහනවා නම් අනිවාර්යෙන් මේ ගන්න එක ඔයා යූස් කරන්න.